සුබ දවසක් සියලු දෙනාටම ලයිෆ් ඇට් සීන් මාගේ YouTube channel එක වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ වීඩියෝ එක වන්නේ සීෆාරස් කෙනෙක් විදිහට නැවට යන්න ඉන්න ඔය අනිවාර්යෙන් ගෙන යාත් දේවල් කීපයක් සහ නැවට යන්න පෙර කළ යුතු දේවල් කීපයක් ගැන. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් අනිවාර්යෙන්ම ගෙන යා යුතු දේවල් තුනක් තමයි passport CDC ඒ වගේම certificate කියන්නේ. මේ සර්ටිෆිකේට් මෙහිදී අනිවාර්යයෙන්ම නැවෙන්නකොට වැදගත් වෙනවා. මොකද ඔය අනිවාර්යෙන් තව බලන්න ඕනේ මේ සර්ටිෆිකේට් වල එක්ස්පයරින් ඩේට් එක ඔයා යන දවසට යන දවසේ ඉඳන් ඔයා නැවෙන් සයින් ඔෆ් වෙන දවස වෙනකොට කොහොමද මාස 9ක් අවුරුද්දක් වගේ කාලයක් ඔයාගේ එක්ස්පයරින් ඩේට් එක කොහොමද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වගේම yellow fever vaccine card එක SID යන දෙකත් අනිවාර්යෙන් ඔයාලා ගෙන යන්න ඕනේ. මොකද සමහර රටවල් තියෙනවා ඔයාලට SID එක නැතුව ෂෝලිව් එකක්වත් යන්න බැරි වෙනවා. ඉතින් තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සැන්ඩල්ස් කියන දේ. මොකද ඔයා නැවට ගියාම ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ ඔයා නැවේ ඇවිදිනවා, වොෂ්රූම් යනවා. ඉතින් ඔයාව ලිස්සන්න පුළුවන් පොසිබිලිටි එක වැඩි, වැටෙන්න පුළුවන් පොසිබිලිටි එක වැඩි. මොකද නැව සම්පූර්ණයෙන් බිල්ඩ් කරලා තියෙන යකඩ වලින්. ඉතින් අපි හන්ද සේෆ්ටි කියන දේ අනිවාර්යෙන් අපි 100%ක් ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ වගේ සැන්ඩල්ස් එක දාම ඔයා හදිස්සියට ලිස්සුනොත් කොහෙද වැදුනත් ඔයාව තුවාල වෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයා ගෙනියනවා නම් හොඳයි. ඒකත් දෙයක් තමයි මේ වගේ වොච් එකක්. ඔයා වැඩ කරනකොට ඔයාට වෙලාව කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඩියුටි එකක් කරනකොට ලොග් බුක් එකක් මේන්ටේන් කරන්න, ඔයාට දීලා තියෙන යම් කිසි වැඩක් ඔන් ටයිම් ඉවර කරන්න වගේ දේවල් වලට මේක ගොඩක් වටිනවා. මේ වගේ හෙඩ් ටෝච් එකක් හරි පොඩි LED ටෝච් එකක් හරි ගෙනුණා නම් ඒක ඔයාට හොඳයි. මොකද ඔයාගේ වෙලාව අනුව මේ වගේ දේවල් නැවේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නයිට් ඩියුටි එකක්, ඇන්කර් වොච් එකක් වගේම ඉමර්ජන්සි එකකදී වුණත් ඒ වගේම නයිට් ටයිම් එකේ සවුන්ඩින් ගන්න වෙලාවට මේ වගේ දෙයක් හිතා වැදගත් වෙනවා. මේ වගේ ෆෝටෝබල් JBL එකක් ගෙනියනවා නම් ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ සින්දු අහන්න, කනෙක්ට් කරලා ෆිල්ම් බලන්න වගේ පුළුවන්. ඒ වගේම ස්වීටර් එකක් හෝ වින්ටර් ජැකට් එකක්, ෆේස් ෂීල්ඩ් වෙන මේ වගේ කැප් එකක් ගෙනියන එකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාන රටවල් වල ක්ලයිමේට් එක සෙල්සියස් අංශක ඍණාගයක් වෙන අවස්ථාවලදී අධික ශීතක දේශගුණයක් සමග ඔයාට වැඩ කරන්න වෙනවා. නැවට යන්න ඉන්න ඔයාට තවත් වැදගත් වෙන දෙයක් තමයි මේ roaming active කරපු SIM එකක් කියන්නේ. නැව පෝට් එකට ගියාම nearby land anchor කරාම ඔයාට මේ roaming අන්තර්ජාලය ඔස්සේ ඔයාගේ අන්තර්ජාල පහසුකම් ඉක්මනින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් දැනට ලංකාවේ මම දන්න විදිහට reasonable roaming packages තියෙන්නේ Hutch and Dialog වල. ඉතින් ඔයාට ඒක කැමති විදිහට කැමති එකක් නැවට යනකොට ඇක්ටිව් කරලා ගෙනියන්න පුළුවන්. අවසන් වශයෙන් මම ඔයාලට නැවට ගෙනියන්න ඕන බෙහෙත් වර්ග කිහිපයක් ගැන සඳහන් කරනවා. එතකොට බෙල්සිඩ් ඇසිඩ් එක ගෑස්ට්‍රික් වලට හොඳයි. ඒ වගේම අපි කවුරුත් දන්නවා අසමෝදකම්. ඒ වගේම ලයිලැක් සිරප් එක අධික බඩවේලීම පාලනය වීම සඳහා, ඒ වගේම නීලයාදි තෛලය, අධික හිස රදය, සෙම වගේ දේවල් වලට. ඒ වගේම ඔඩිකෝන් එක, ඇක්සෝල් එකක් ගෙනියන එක හොඳයි. ඊට අමතරව මෙතන තියෙනවා ලිප් බාම් එකක්, හීල් බාම් එකක්. මොකද යන රටවල් එක්ක දේශගුණ වෙනස් වීම සමග ඔයාගේ තොල් පැලෙන්න පුළුවන්, යටිපතුල් පැලෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවලදී මේ වගේ බාම් එකක් ගොඩක් වටිනවා. ඒ වගේම වික්ස් ඉන්හෙලර් එකක් ඔයාගේ සෙම වගේ ඔයාට ආපු අවස්ථාවකදී නහය බ්ලොක් වෙලා වගේ තියෙනකොට මේ වගේ ඉන්හෙලර් එකක් ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ දත් කැක්කුම් පාලනය වෙන ඖෂධ. මොකද ඔයා නැවේ ඉන්න අතරතුරදී ඔයාගේ දතේ කැක්කුමක් ආවොත් එහෙම අපි දන්නවා ඒ වගේ දෙයක් මොනතරම් අසීරුද කියලා. ඒ වගේම තමයි ඔයා නැවට එන්න ඉන්න සති දෙක තුනක් අවම සති දෙක තුනකට කලින්වත් ඔයාගේ දත් පරීක්ෂාවක් කරගන්න. මොකද ඔයා ඔන් බෝඩ්ලා ඉන්න අතරතුරදී ඔයාගේ දතේ මොනෑම හෝ දෙයක් සර්ජරි එකක් වගේ කරන්න වුණොත් ගොඩක් කම්පැනිස් ඒකට ක්ලේම් කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක්
ඒ වගේ මොහොතකදී ඔයාගේ සල්ලි වෙදම් කළා තමයි කරගන්න වෙන්නේ. ඒක ලොකු ගාණක් වෙනවා. අපේ ලංකාවේ ඒ වගේ දෙයක් කරන වගේ දෙතුන් ගුණයක් ඔයාට වියදම් කරන්න එනවා. ඉතින් ඒ නිසා දත් පරීක්ෂාවක් කරගෙන එන එක ගොඩක් වටිනවා.